අලුත් වෙන Android 16. Android phones වල UI ඔක්කොම එක වගේ නිසා Android 16 ඉඳන් එයාලා OS එකේ look එක අලුත් කරලා flexible customized design එකක් දෙන්නයි හදන්නේ. Android ල මේ කරන්න හදන change එකට කියන්නේ Material 3 Expressive කියලා. එයාලා කියන විදිහට fonts, colors, animation අපිට කැමති විදිහට customize කරගන්න පුළුවන්. UI එකේ විතරක් නෙමෙයි Google's ලගේ app වලත් ඒගොල්ලෝ මේ customize කරන්න පුළුවන් හැකියාව දෙන්නයි හදන්නේ. Android 16 එකේ අලුතින්ම add වෙච්ච තව දෙයක් තමයි live updates කියන්නේ. ඔයා හිතනවා Uber Eats එකකින් කෑම එකක් order කරනවා. කෑම එක වාගේ ළඟට deliver වෙනකන් ඔයාට phone එක on කර app එක බල track කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔයාට notification shade එකේ real time tracking එකක් පෙන්නනවා. Google Gemini හැම Android phone එකකම තියෙනවා. ඒගොල්ලෝ මේක Android 16 ඉඳන් Gemini Live කියලා next level එකට ගෙනල්ලා තියෙනවා. ඔයා හිතනවා දිග email එකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඔයාට තියෙන Gemini Live එක active කරන්න. ඊට පස්සේ ඒ දිග email එක scroll කරන්න. email එකේ ඔයාට වැදගත්ම දේ මොකක්ද කියලා Gemini එකෙන් අහලා දැනගන්න පුළුවන්. වෙන්නේ මෙහෙමයි. What time do I finally get to eat lunch? Okay, I can help you with that. It looks like lunch is scheduled for 1 p.m. in the Google cafeteria. ඊට අමතරව ඔයාගේ කැමරා එකත් ඕපන් කරලා Gemini Live එකෙන් ඔයාගේ අවට තියෙන දෙයක් ගැන විස්තර ඒ වෙලේ දැනගන්න හැකියාව තියෙනවා. Okay, well, I don't even know what I'm looking at. What does all this stuff do? Okay, I see the makeup. The sponge is for blending, the bottle is foundation for your skin tone, and the small jar is concealer for blemishes or dark circles. කලින් Gemini එකෙන් විස්තර දැනගන්න ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා. දැන් එහෙම නැහැ. නිකම්ම කැමරා ඔන් කරන විතරයි තියෙන්නේ. ඊළඟට Android 16 වලට add වෙන අලුත්ම දේ තමයි Find Hub feature එක. ඔයාගේ පවුලේ යන ගමන් බිමන් කරදරයක් නැතුව ගියාද කියලා දැනගන්න පුළුවන් tracking system එක. මේගොල්ලෝ මේ system එක කොච්චර හොඳ develop කරාද කියනවා නම් ඔයාට mobile network එක නැති වෙලා වුණා. satellite වලින් මේ tracking system එක දුවන විදිහට හදලා තියෙනවා කියලා තමයි Android සමාගම කියන්නේ. මේ කතා කරපු updates ඔක්කොම Google Pixel වලින් මේ අවුරුද්ද අවසානයේ බලා ගන්න පුළුවන්. මේක ඔයාගේ අදහසුත් comment එකක් විදිහට දාන්න. අලුත් smart devices ගැන දැනගන්න follow කරන්න.